හායි කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ගෙනාවේ මගේ බබාට හදපු රෙසිපි එකක්. මේක බබාලා හැමෝම ආස French fries රෙසිපි එකක්. ඉතින් මම පෙන්නන්නම් ඉක්මනින්ම ඒ වගේම පහසුවෙන්ම මේක හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම අලගෙඩි 3ක් ගත්තා. ඔයාලට එක අලගෙඩියකින් උනත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මුලින්ම අලවල පොත්ත හොඳින් ඉවත් කරගෙන මෙන්න මේ වගේ කූරු හැඩයට කපා ගත්තා. ඊට පස්සේ හොඳට හොදා ගන්න අල ටික. ඊට පස්සේ මේ වගේ භාජනයකට අල ටික දාලා වතුර ටිකක් දාලා මම මේක තඹ ගන්නවා. සාමාන්‍යයෙන් French fries හදද්දි තඹ ගන්නේ නැහැ. මම මේක පොඩි බබාලට දෙන නිසා තමයි මේ විදියට හදන්නේ. මොකද බබාට දෙනකොට මේක හොඳට තැඹිලා තියෙන්න ඕන. ඒ නිසා මම මුලින්ම තඹලා තමයි මේක හදාගන්නේ. ඊට පස්සේ මම පෑන් එකකට මේ වගේ තෙල් ටිකක් දා ගන්නවා. ඔයාලට තාච්චියක් භාවිතා කරලා මේ ටික බැද ගන්නත් පුළුවන්. ඊට පස්සේ තෙල් ටික හොඳට රත් වෙනකන් ඉන්න ඕනේ. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මේ වගේ අල දාගෙන මේක තුන් පාරකට මම බැදගත්තා. හොඳට රන්වන් පාට වෙනකන් බැද ගන්න. ඉතින් මේ තියෙන්නේ මම මේ වගේ හදාගත්ත French fries ටික. ඉතින් මේක තමයි බබාලට හදලා දෙන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. මේකට නම් මගේ බබා ගොඩක් ආසයි. ඉතින් අවුරුද්දට අඩු බබාලට දෙනවා නම් ඔයාලා ලුණු එකතු කරගන්නේ නැතුව හදන්න. අවුරුද්දට වැඩි බබාලට දෙනවා නම් මේ ටික බැදලා ලුණු කුඩු ටිකක් මේ කුඩින් එහලා කවලම් කරලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකනොත් අයිඩියා එකක් ගන්න ඇති කියලා. thank you ඔයාලට මේ වීඩියෝ එක බලුවට. නැවතත් අලුත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.